ඔන්න ඉතින් යාළුවනේ මම අද කතාවෙන් ඔයාලට කියන්න යන්නේ අපේ මුවපැංචට වෙච්ච අකරතැබ්බයක් ගැන. ලස්සන වනාන්තරයක ජීවත් වුණ පුංචි මුව පවුලක්. මේ මුව පවුලේ හිටියේ පුංචි මුව පැටියයි මුව අම්මයි තාත්තයි. මේගොල්ලෝ මේ ලස්සන වනාන්තරේ හරිම සතුටින් තමයි ජීවත් වුනේ. දවසක් මේ මුව අම්මයි තාත්තයි එයාලගේ චූටි පැටියව ගෙදර තියලා එයාට පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න කියලා දුර ගමනක් ගියා. ඉතින් අම්මයි තාත්තයි ගෙදරින් පිටත් වෙලා ගියායින් පස්සේ මුව පැටියා දැක්කා වටපිටාවේ හරිම ලස්සනට මල් පිපිලා සමනල්ලු පියාඹනවා කුරුල්ලෝ පියාඹනවා හැමෝම හරිම සතුටින් හිටියා. ඉතින් මුව පැටියටත් හිතුණා තව ටික දුරක් ඇවිදලා ගිහිල්ලා වටපිටාවේ ලස්සන බලන්න. ඒත් අම්මයි තාත්තයි කියලා ගියා මුව පැටියට ගෙදරින් ඈතට යන්න එපා කියලා. ඉතින් මුව පැටියට මේක මතක් වුණා. හැබැයි මුව පැටියා හිතුවා මං ගොඩක් දුර යන්නේ ටික දුරක් ගිහිල්ලා අම්මයි තාත්තයි ගෙදර එන්න කලින් ආපහු මං ඉක්මනට ගෙදරට එනවා කියලා මුව පැටියා හෙමීට ඇවිදගෙන ගියා. ඉතින් මුව පැටියා කැලෑවේ තිබ්බ ලස්සන මල් ඒ වගේම ලස්සන සමනල්ලු සත්තු මේ හැම දෙයක්ම දිහා බල ඉදිරියට ගියා. මෙයා ඉදිරියට යනකොට මෙයාට හම්බුණා ලොකු අතර පිල්ල තියෙන විලකුත්. මෙයා මේ විලෙත් හොඳට විනෝද වුණා. තවත් ඉස්සරහට ගියා. මෙයාට එයාගේ ගෙදර ගැන මතකයක් තිබුණේ නැහැ. එයා ගෙදරින් ඈතට ගියා. තව ටිකක් ඈතට යනකොට මේ මුව පැටියට ගෙදර යන්න පාර අමතක වුණා. මෙයා ලොකු වනයක තනි වුණා. එතකොට තමයි මුව පැටියට මතක් වුණේ අම්මයි තාත්තයි කිව්වා කියලා ගෙදරින් ඈතට යන්න එපා කිව්වනේ කියලා. ඉතින් මුව පැටියට ගෙදරට යන්න පාර හොයාගන්නත් බෑ. වටෙන් එක සද්දත් ඇහෙනවා. මුව පැටියට ගොඩක් බය හිතුණා. දැන් මුව පැටියට කරන්න කිසිම දෙයක් නැහැ. මුව පැටියා එතන ගහක් ගාවට වෙලා වාඩි වෙලා අඬන්න පටන් ගත්තා. එතකොටම එතනට කැලේ හිටපු වලස්සාමි ආවා. වලස්සාමියව දැක්කම මුවපැංචා චුට්ටක් බය වුණා. හැබැයි වලස්සාමි කිව්වා බය වෙන්න එපා. මං ඔයාට උදව් කරන්නම්. ඇයි ඔයා අඬන්නේ කියලා වලස්සාමි මුව පැටියාගෙන් ඇහුවා. ඉතින් මුව පැටියා කිව්වා මං අම්මයි තාත්තයි කියන දේ අහන්න නැතුව ගෙදරින් ඈතට ආවනේ. දැන් මට ගෙදර යන්න පාර හොයාගන්න බෑ. අනේ මාව ගෙදර එක්කයි යන්නකෝ කියලා මුව පැටියා කිව්වා. වලස්සාමිට මුව පැටියා ගැන දුක හිතුණා. හැබැයි වලස්සාමි මුව පැටියාගේ ගෙදරට යන්න පාර දැනගෙන හිටියේ නැහැ. ඉතින් වලස්සාමි මුව පැංචත් එක්ක ඉක්මනින්ම සිංහරජතුමා හමුවට ගියා. සිංහරජතුමාව හම්බෙලා වලස්සාමි කිව්වා බලන්නකෝ සිංහරජතුමනි මේ මුව පැටියා අම්මයි තාත්තයි කියන දේ අහන්න නැතුව ගෙදරින් ඈතට ඇවිල්ලා දැන් එයාට ගෙදර යන්න පාර හොයාගන්න බෑ. මම එයාව ගෙදර එක්කයි යන්න එයාගේ ගෙදරට යන්න පාර දන්නේ නැහනේ. අපි කැලේ සත්තුන්ගෙන්වත් අහලා බලමුද මුව පැංචගේ ගෙදරට යන්න දන්න කවුරු හරි ඉන්නවද කියලා සිංහරජතුමනි කියලා වලස්සාමි සිංහරජතුමාගෙන් ඇහුවා. සිංහරජතුමාට මේ මුව පැංච ගැන දුක හිතුණා. ඉතින් සිංහරජතුමාත් කිව්වා ඔව් අපි එහෙනම් කැලේ සත්තුන්ව රැස් කරලා අහමු මුව පැංචගේ ගෙදර දන්නේ කවුද කියලා. එහෙම කියලා සිංහරජතුමා කැලේ ඉන්න සත්තුන්ව රැස් කරා. ඉතින් සිංහරජතුමා කැලේ සත්තුන්ව රැස් කරලා ඇහුවා ඔයාලා කවුද මේ මුව පැංචගේ ගෙදරට යන්න පාර දන්නේ? මෙයා ගෙදරින් එළියට ඇවිල්ලා මෙයාව අතරමං වෙලා. මෙයාට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කියලා සිංහරජතුමා කැලේ හිටපු සත්තුන්ගෙන් ඇහුවා. එතකොටම වඳුරා ඉදිරිපත් වෙලා කිව්වා ඔව් මම දන්නවා මුව පැංචගේ ගෙදර තියෙන තැන. කෝ එන්න මුව පැංචෝ මං ඔයාව ගිහිල්ලා ගෙදරට ඇරලවන්නම් කියලා වඳුරු පැංචා කිව්වා.
ඉතින් මුව පැංචා කැලේ සත්තු හැමෝටම ස්තුති කරලා වඳුරු පැංචත් එක්ක එයාගේ ගෙදර යන්න පිටත් වුණා. ඉතින් වඳුරා මුව පැංචත් එක්ක කතා කර කර එයාව පරිස්සමින් ගෙදරට එක්කන් ගියා. මේ වෙලාවේ මුව පැංචගේ අම්මයි තාත්තයි හුඟක් බය වෙලා හිටියේ. මොකද එයාලා මුව පැංචා ගෙදර හිටියේ නැහනේ. ඉතින් මුව පැංචාව දැක්කම අම්මටයි තාත්තටයි ගොඩාක් සතුටු හිතුණා. මුව පැංචා දුවලා ගිහිල්ලා අම්මවයි තාත්තවයි බදාගත්තා. ඉතින් මුව අම්මයි තාත්තයි වඳුරු හාමිට ගොඩක් ස්තුති කරා. මුව පැංචා අම්මටයි තාත්තටයි පොරොන්දුනා ආයෙනම් කවදාවත් තනියම කැලේ ඇවිදින්න යන්නේ නැහැ කියලා. ඉතින් යාළුවනේ අපිට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි ඔයාලා කවදාවත් අම්මලා තාත්තලාට අකීකරු වෙන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම ඔයාලා කරදරයක වැටෙන්න පුළුවන්. ඉතින් කවදාවත් අම්මලා තාත්තලාට අකීකරු වෙලා වැඩ කරන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි අපි තව කාව හරි කරදරයක වැටුනම එයාව මගැල්ල යන එක නෙවෙයි. අපි හැමෝම එකතු වෙලා කැලෑ ගමේ කට්ටිය වගේ ඒ කරදරේ වැටිච්ච කෙනාට උදව් කරන්න ඕනේ. ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඊළඟ කතන්දරෙන් අපි හැමෝම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. Goodbye.